අන්‍යෝන් ඉතින් අද කියන්න කට්ටිය අහලා තිබ්බ මේ චොම්බෝ කොටස් සංස්කෘතික කොටස් කොහොමද පාඩම් කරන්න කියලා. ඉතින් අද කියන්න සංස්කෘතික කොටස් කොහොමද පාඩම් කරන්න කියලා සාමාන්‍ය මේ පොඩි ක්‍රමයක් කියලා දෙන්න. ඉතින් මම කරපු විදිය ඒ කියන්නේ මේ මම කරපු විදිය කියන්නම්කෝ ඔයාලට. එතකොට සංස්කෘතික කොටස් පාඩම් කරන්න සාමාන්‍යයෙන් මම කරේ අර වචන ඉතින් පොත පාඩම් කරන විදිහටම තමයි. ඒක ලොකු වෙනසක් නැහැ. හැබැයි ඒ කියන්නේ මේ අත්‍යවශ්‍ය සංස්කෘතික කොටස් තියෙනවා දැන් උතට. ඔකේ මෙහෙම දැන් අපිට ප්‍රශ්න හැදෙන විදිහ අපිට සාමාන්‍ය ඉගෙන ගන්න වෙන්නේ මේ පේපර් කරලා තමයි. එතකොට අපිට සංස්කෘතික කොටස් වලින් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවද? එතකොට මේ කොහොමද ඒක ප්‍රශ්නයක් හැදෙන්නේ සංස්කෘතික කොටසෙන්? අනේ ඒ ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න වෙන්නේ ප්‍රශ්න කරලා තමයි. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕන. නැත්තම් ඔය පේපර් ක්ලාස් එකකට හරි යන කෙනෙක් යනවා වෙන්න පුළුවන්. නැත්තම් YouTube papers තියෙනවා. ඒ වගේ papers බලලා මේ සංස්කෘතික කොටස් වලින් හැදෙන්නේ කොහොමද? මොකද සංස්කෘතිය වෙනස් වෙන්නේ නැහැනේ. තියෙන එකම සංස්කෘතිය තමයි කවදත් වෙන්නේ. දැන් පරණ පොතේ සංස්කෘතිය මේ යයි අලුත් පොතේ සංස්කෘතිය වෙනසක් එන්නේ නැහැ. තව මොන හරි ඇඩ් වෙලා ඇත්තේ. මොකද පරණ පොතේ සංස්කෘතික කොටස් මේ වෙනස් වෙන්නේ නැහැ. අනිත් පොතකට ආවා කියලා. මොකද සංස්කෘතික කොටස් එකම දෙයක් නේ. ඕනනම් තව ටිකක් වැඩිපුර වචන ටිකක් එකතු වෙලා ඒ වගේ දෙයක් වෙලා ඇති. ඒ තමයි වෙනස, පොඩි වෙනසක් තියෙන්නේ. හැබැයි මට අලුත් පොතේ සංස්කෘතික කොටස් ගැන මට කියන්න ලොකු දැනුමක් නැහැ. කියන අලුත් පොතේ සංස්කෘතික කොටස් මම කියන්නේ ඒ පොත ගැන මම ලොකු දැනුමක් නැහැ. මොකද මම ඒ පොත මේ පාවිච්චි කරේ නැහැ. නැති නිසා පරණ පොතේ දැන් පරණ පොතේ කියන්නේ කලින් පොත මම කරේ. කලින් පොතයි පරණ පොතයි කියලා වෙනසක් නැහැ. මොවා කරන විදිය අනුව තමයි පොතේ වෙනස වෙන්නේ කියන්නේ. මම පාඩම් කරේ කලින් පොත මේ පොතනේ. ඒ හින්දා ඒ පොත ගැන මේ කියන හින්දා ඒක මේ වටින්නේ නැති වෙන්න විදිහක් නැහැ. ඒ හින්දා මේ ඔයාට අලුත් පොතට ඒක අරගෙන ඔයා ඒ විදිහට ඒක කරලා බලන්න. හරිද? ගොඩක් දැන් සංස්කෘතික කොටස් තමයි මම කිව්වා මේ ප්‍රශ්න හැදෙන විදිහ ඒක බලන්න කියලා කොහොමද කියලා. එතකොට දැන් තමන්ට එක්සෑම් ළඟ කෙනෙක් නම් එයාට කරන්න තියෙන්නේ අත්‍යවශ්‍යම සංස්කෘතික කොටස් තියෙන. සාමාන්‍ය දැන් ඔය චාසික් මුන්හා මේ හංකුගේ චාසික් මුන්හා කියලා තියෙන කොරියාවේ බිම වාඩීම සංස්කෘතිය ඒ වගේ කොටස් ඊට පස්සේ ආයේ එක එක සංස්කෘතික කොටස් තියෙනවා. දැන් එයාලගේ මේ ආහාර ගන්න විදිහ ඒ වරස්සේ ඔය මේ සාමාන්‍ය චිප්දරි ඒ වගේ ගෙට ගෙදීම ඒ වගේ ලොකු පොඩි දේවල් තියෙනවනේ. අන්න ඒ වගේ දේවල් ටික බලාගෙන යන්න. එතකොට මං කියන්නේ එක්සෑම් ළඟ කෙනෙක්ට ඊට පස්සේ දැන් සාමාන්‍ය දැන් කාලයක් තියෙන මුලින්ම පටන් ගන්න කෙනෙක්ට පුළුවන් ඒ සංස්කෘතික කොටස් පාඩම් කරලා යන විදිහට මේ ඔයා පුළුවන් නම් පාඩම් හැටේම කරන්න සංස්කෘතික කොටස්. හැම පාඩමකම මං හිතන්නේ මොකක්ම හරි සංස්කෘතිය කියන්නේ මොකක් හරි චොම්බු කොටසක් තොරතුරු තියෙන කොටසක් තියෙනවා. ඒ තොරතුරු තියෙන කොටස අනිවාර්යෙන් කියන්නේ වැදගත්. ඒ කියන්නේ අමතර දැනුමටත් වැදගත්. කොරියාවට ආවට පස්සෙත් වැදගත්. නිකන් දාන්නේ නැහැ නේ යාලා. ආරක්ෂාව අන්ජොන් ජේල් ගැන මේ කියන්නේ වඩාත් ආරක්ෂාව ගැන එයාලා දාලා තියෙනවා සමහර තැන්වල. ඒ වගේ දේවල් බලන්න පුළුවන්. ඒ කියන්නේ කොහොමද සමහර චිකිත්සාවක් මේවා කරන විදිය මම මේ කියන්නේ පොතේ තියෙනවද නැද්ද දන්නේ නැහැ. අන්න ඒ වගේ ඒ කියන්නේ අර අමතර දැනුමට දාලා තියෙන යාලා චිකිත්සාව අනතුරු ඒ වගේ රූප දාලා අපිට ඉස්සර තිබ්බ ඔය නිකන් යකඩ වැඩ කරන තැනක මේ අනතුරු අන්තිම පාඩම් වල වගේ. අන්න ඒ වගේ අනතුරු මේ කොහොමද වෙන්නේ, පාරවල වල කොහොමද වෙන්නේ, කෑම කොහොමද වෙන්නේ, අන්න ඒ සංස්කෘතිය ඒවා මෙහි ආවට පස්සේ ඇත්තටම ඕන වෙනවා. මොකද මෙහි ආවට පස්සේ අපිට මෙහි අමුතුම වෙනස්. මොකද ලංකාව නෙමෙයි පිට රටක වැඩ කරන්නේ, පිට රට මිනිස්සුත් එක්ක ඉන්නේ. ඒ මිනිස්සුත් එක්ක එකට ඉන්න ඕන. ඒ හින්දා සංස්කෘතික කොටස් අතාරින්න එපා කරන්න. සංස්කෘතික කොටස් ඕනයි කියන්නේ ඔයාටම තේරෙයි කාවට පස්සේ. ඒ හින්දා එහෙම කරා යන්න. ඔයාලා දැන් කරගෙන යන්න පුළුවන්. සාමාන්‍ය අර කරන විදිහටම ඒකත් කරන්න. දැන් ඕකේ සමහර දැන් ගොඩක් අය ගන්නේ සිංහල පොතනේ. සිංහල පොතේ සංස්කෘතික කොටස් වල සිංහල තේරුම දීලා තියෙනවා. එතකොට සිංහල තේරුම දීලා තිබ්බට පස්සේ ඔයාට තියෙන්නේ ඒ දීලා තියෙන සංස්කෘතික කොටස කාටුන් එකක්. පොඩි කතාවක්. පොඩි නිකන් ඔළුවට නිකන් රූපයක් දාලා හදාගන්න එක. නිකන් අර මේ කොරියන් වලින් නෙමෙයි ඕක. සිංහලෙන් පොඩි කතන්දරයක් වගේ හදාගන්න. මේක මෙහෙම වෙනවා. දැන් සාමාන්‍ය හිතන්න කොරියාවේ බිම වාඩිලා කෑම කන එක. හරිද? බිම වාඩිලා කෑම කන එක දැන් මෙහෙම වෙන්නේ ඇතුළට ගිහිල්ලා සපත්තු අතන ගලවලා යනවා. ඒ ගලවන්න තියෙන තැන. ඊට පස්සේ ඇතුළට ගිහිල්ලා කට්ටියත් එක්ක එකට වාඩි වෙලා කරන. ඊට පස්සේ කොරියාවේ දැන් ආහාර විදිහනේ කියන්නේ. දැන් එතකොට ආහාර ගන්න විදිහට කොහොමද ඒක වෙන්නේ? ආහාර ගන්න කොහොමද? වයසක කෙනාට කලින් වයසක කෙනෙක් එතන හිටියොත් එයාට කලින් අපි ආහාර ගන්නවද? නැත්තම් දැන් සාමාන්‍ය සුල් අවරක්කු දැන් සෝජු එහෙම බොද්දි අපි එයාගේ මූණ ඉදිරියට මූණ මේවා කරලා බොනවද? නැත්තම් කොහොමද බොන්න ඕන? අන්න ඒක ඒ ගැන පොඩ්ඩක් සිංහලෙන් ඔයා ඉස්සෙල්ලා කතාව විදිහ හදාගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ ඔයා පාඩම් කරන් යන විදිහට ඊට පස්සේ කොරියන් වලින් හිමීට මේ ඔක හදාගන්න පුළුවන්. ඔක ලේසිම ක්‍රමය තමයි පාඩම් කරන්න. දැන් මුලින් ඔයා පොඩි
දන්න වචනත් ඔය සංස්කෘතික කොටස්වල තියෙනවා. හරිද? හැබැයි නොදන්න වචන සෙට් වෙනවනේ. ඒවා පොඩි ඉරි කැලක් ගහලා හරි පැන්සලකින් හරි පෑනකින් හරි ඉරක් ගහලා ලියාගෙන එතන ඒ වචනේ අදාළ වචනේ ගන්න එළියට. ඒ කියන්නේ දැන් ව්‍යාකරණයක් එක තිබ්බොත් ව්‍යාකරණේ වෙනම අරගෙන වචනේ වෙලම එළියට අරගන්න. දැන් සමහර දැන් සංස්කෘතික කොටස්වල ව්‍යාකරණත් එක්ක සෑහෙන මේ කලවම් වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඒ කොටස එළියට අරගෙන එහෙම කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ කොටස එළියට ගත්තට පස්සේ ඔයා ඒකේ සිංහල තේරුම ලියා ගන්න ඕනේ. ලියා ගන්නවා හෝ එතන තියෙනවනේ සිංහල තේරුම. ඒ ලියා ගත්තට පස්සේ ඔයා දැන් මම කිව්වනේ අර කලින් පාඩම් කරන වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒක බලන්න. මේ පාඩම් කරන විදිහ එතකොට අර පොත කිව්වන් යනවනේ ඔයා කියවා යද්දී ඔයාට පුළුවන් ඒක ගොඩක් කතාවක් කියවන් යද්දී ඔයාට නිකන් මේක මතක හිටින්න පුළුවන්. හරිද? ඒ හින්දා නිකන් අර සංස්කෘතික කොටස්වල වචන වෙනම එළියට අරගෙන ලීලිය පාඩම් කරන්න ඕනේ නැහැ. හරිද? මම එහෙම කරේ නැහැ. ඒක හේතුව මොකද මම පොත් දෙක කියවනෝනේ. මම පොත් දෙක හැමදාම වගේ කියෙව්වා. මට සාමාන්‍ය හොඳට මේ පුළුවන් කාලේ කියන්නේ සමුද්‍ර කියවන්න පුළුවන් ඉච්ච කාලේ. ඒ කියන්නේ සාමාන්‍ය පළවෙනි පොත ඉවරචාරුණාට පස්සේ මම ওই පොත් දෙක කියවන වැඩේ පටන් ගත්තා. ඒක මාරම වැදගත් වුණා. හරිද? ඒ හින්දා ඒක එහෙම කරන්න පටන් ගන්න. හරිද? ඊට පස්සේ එහෙම කරාම ඔයාට අර නිකම්ම මතක හිටිනවා එකම දේ බලන් ගියාම. ඒ හින්දා මේ ඒ විදිහට කරලා බලන්න. කරලා බලලා දැන් ඔයාට දැන් අර අමතක වෙනවම නම් තවත් වෙනම වචන ටික අරගෙන ලියලා පාඩම් කරන්න. අත්‍යවශ්‍යම කියන ටික තමයි කරන්න ඕන එක්සෑම් ලක කෙනෙක් නම්. නැත්තම් අර සංස්කෘතික කොටස් වල අත්‍යවශ්‍යම නැති සමහර ඒවා තියෙනවා. ඉතින් අත්‍යවශ්‍ය නැහැ කියන්නේ මේ පේපර් වලට එන්නේ නැහැ. ওই පොතේ තියෙන 100%ක්ම පොතේ තියෙන එකම මේ පේපර් වලට එන්නේ නැහැ හැමදේම. ඉතින් අර ඒක එන්නේ නැහැ. හැබැයි දැනුම වැදගත්නේ. පොත් දෙකක් දීලා තියෙන්නේ. පොත් දෙක කරන්න. ඒක ලොකුවට හිතන්න එපා. ඔක පොත් දෙක දීලා තියෙන්නේ පොත් දෙක කරන්න. පොත් දෙකේ තියෙන අකුරක් නැහැ පුළුවන් නම් පාඩම් කරන්න ගන්න. ඒ කියන්නේ අර ඒක ලොකු දෙයක් නෙමෙයි. ඕක දැන් සාමාන්‍ය මේ ගණන් හදන්නවත් නිකන් ඔය එක දේවල් නැහැනේ. ඔයාලා ඩිසයින් කරන්න මුකුත් ඒවා නැහැ. ඔළුවට දාගන්නනේ තියෙන්නේ. වචනේ සිංහල තේරුමයි ඔළුවට දාගන්න තියෙන්නේ. හරිද? ව්‍යාකරණත් එක්ක එකතුලා හරි ලේසි යෝග. දැන් ඔයා ලේසියට හිතන්නේ ඒක. වචනයක් තියෙනවා ව්‍යාකරණයක් තියෙනවා. වචනේ 10න් කරලා ව්‍යාකරණ එකතු කරනවා. ඒක හරි ලේසි. ඒක අර ඒකටම හුරු වෙලා බලන්න කොච්චර ලේසිද කියලා. ඒ කියන්නේ Tamanට තේරෙයි. ඒ හින්දා ඔය චොම්බෝ මුන්හා කියන එක සංස්කෘතික කොටස් ඒ තොරතුරු තියෙන කොටස් ටික ඔයාට අමාරුයි කියලා හිතන්න එපා. ගොඩක් අය අමාරුයි කියන්නේ ඒ ටික තමයි. හරිද? ඒක හැම අමාරුයි කියලා හිතන්න එපා. අමාරු කියලා හිතුවොත් තමයි Tamanට අමාරු වෙන්නේ. ඉතලා තේරුම් ගන්න මේක මම කොහොමද කරන්න ඕන. තව ඔයාට ක්‍රම ඇති. ඉතින් ඔය පාඩම් කරන්න. ඉතින් පාඩම් කරන්න අර Tamanට හරියන දේ Taman කරන්න ඕන. ඒ විදිහට Taman ඒ දේ හදාගෙන හරි විදිහට කරන්න. එහෙම තමයි කරන්න ඕන. නැත්තම් ඉතින් අර ඔයාට මේ එපා වෙනවා. නැත්තම් තව කෙනෙක්ට කිව්වහම දැන් හිතන්න දැන් මගෙන් අහනවා කොහොමද පාඩම් කරන්නේ මතක හිටින්නේ නැහැ පාඩම් කරත් කියලා. මම කියලා දෙනවා. හැබැයි ඔයා කරන්නේ නැහැ. ඉතින් වැඩක් නැහැනේ. ඔයා ලංකාවේ ජනප්‍රියම කොරියන් ගුරුවරයාගේ වුණත් ඔයා කොරියන් කෙනෙක් ඉගෙන ගත්තා. ඔයා පාඩම් කරන්නේ නැත්නම් කවදාවත් ඔයාට ඒක මතක තියාගන්න බැහැනේ. සමහර 100ට 10ක් 20ක් මතක තියෙයි නිකන් ඔය කතා බහ කරලා මේ හම්බෙලා. හැබැයි කවදාවත් අර ඕනම දේවල් ටික මතක හිටින්නේ නැහැ ඔයාට. ඒ විදිහට තමයි කරන්න ඕනේ. ඉතින් අර ඒක තමන් තේරුම් ගන්න. තමන් හරියට අවංකව තමන් හරියට වැඩ කරන්න. තමන් හරියට වැඩ කරොත් අවුලක් නැහැ. ඔය චොම්බ මුන්හා කියන එක ලොකු අමාරුවක් වෙන්නේ නැහැ එතකොට. කටපාඩම් කරන්න එපා. කටපාඩම් කරන්න ඕනේ නැහැ. සිංහලෙන් ඔලුවට දාගන්න. ඊට පස්සේ සිංහල කොරියන් තේරුම වචන අරගෙන එළියට අරන් පාඩම් කරන්න. අර මං කියපු විදිහට පොත් දෙක පුළුවන් තරම් කියවන්න. මම කියන්නෙම පොත් දෙක කියවන්න කියලා. කරපු දේවල් ආයෙයි කියවන්න. දැන් අද ඔයා හිතන්න මේ සතිවා කරා යන පළවෙනි පාඩම් 3. හරිද? ඒ සතියේම පාඩම් 3යි කරන්නේ. හරිද? හැබැයි මේ පාඩම් 3 ඔයා මුළු සතියෙම කියවන්න. අද සවුදා කරනවා, අඟහරුවාද කියවනවා, බදාද කියවනවා. පාඩම් කරන්නේ හැම වෙලේම පාඩම් කරන හැම වෙලේම නිකන් ඉන්න හැම වෙලේම පොතට PDF මේ පොතේ කියන්නේ PDF එක නැත්තම් අලුත් පොතේ මේ ෆොටෝ ගහලා හරි එක පොතක් දාගන්න මේ එක මේ පාඩමක් දාගන්න මේ පාඩම් 3 දාගන්න මේ ෆෝන් එකට. නිකන් ඉන්න වෙලාවට කොහේ හරි යන වෙලාවට නිකන් අර ඒ මං කියන්නේ ආසාවෙන් කරන කෙනෙක්ට. හරිද? ආසාවෙන් කරන්න. එතකොට අර ඒක ෆෝන් එක දිහා බලන් ඉන්න වෙලාවේ නිකන් ඉක්මනට කියවන් යන්න සිංහල තේරුමත් එක්ක. හරිද? නිකන් ඔය දැන් හිතන්න උදාහරණයක් තියෙනවා. හරිද? චෝනෝ නෝනල් සිංහල මං කියන්නම්. හරිද? මම අද පොලේ යනවා. ඊට පස්සේ දැන් තියෙනවා මේ පොලේ ගිහිල්ලා මට ගෙදරට අවශ්‍ය බඩු ගේන්න යනවා. හරිද? ඒකම යටින් තියෙනවා මේ කොරින් වලින්. ඒකම ඔයා කියවයි යන්න. හරිද? ඒ කියන්නේ අනිකන් අර ඔලුවට ගියා නැතා කියවයි යන්නේ. කියවයි යද්දි නිකම්ම ඔලුවට යනවා. ඒක කරලම් බලන්න කොච්චර වේද කියලා කරලා කමෙන්ට් එකක් දාන්න හරි ගියාද නැද්ද කියලා. හැබැයි මෙහෙම අවංකව කරන්න ඕන. අවංකව කරොත් ඔය කියන එකක්වත් එතන අමාරු වෙන්නේ නැහැ. ඒක තමන්
තේරුම් ගන්න. තමන්ට කාලයක් ඇති තේරෙයි කොහොමද පාඩම් කරන්න කියලා. මම මේකට හරියට උනන්දුව තියෙන කෙනාට හරියට කරගන්න ඕන කෙනාට අනිවාර්යෙන් යා එහෙම තමන් උනන්දුවෙන් කරනවා. ඒක තමයි ලොකුම දේ උතන. තව කෙනෙක්ගේ දෙයක් ගන්න, ඒ කියන්නේ කියලා දෙන දෙයක්, කියන්නේ කරපු එකක් අහගන්න, නොදන්න දෙයක් අහගන්න. හැබැයි තමන් අවංකව කරොත් ඔය කවුරුත් ඕනේ නැහැ. තමන් හිටියනම් හොඳටම ඇති. කියන්නේ දැන් ක්ලාස් යන අය ඉන්නවනේ. දැන් සමහර ඉන්නවා ක්ලාස් යන්න ඇත්තටම සල්ලි නැහැ වෙන්න පුළුවන්. නැත්තම් වෙලාවක් නැහැ. නැත්තම් ළඟ ක්ලාස් එකක් නැහැ. හැබැයි YouTube තියෙනවා. දැන් ChatGPT තියෙනවා. ෆෝන් එක හොඳටම ඇති. හරියට කරනගෙන තමන් අවංකව කරනවා නම් ඔය ෆෝන් එක ඇති. ඉතින් ෆෝන් එකෙන් කරලා පාස් වෙච්ච අපේ යාළුවොත් ඉන්නවා. ඉතින් යාර තමන් හරියට අවංකව කරොත් අනිවාර්යෙන් කරගන්න පුළුවන්. ඉතින් දැන් අද කතාව මේ ආවේ චොම්බු මුහුණ කොටස්නේ. ඉතින් ඔක ලොකු අමාරුවක් නැහැ. ඒ විදිහට කරලා බලන්න. පුළුවන් තරම් පොත් දෙක කියවන්න. මම කියන්නේ පොත් දෙක කියවන්න කියලාම තමයි. අර මම හැම වීඩියෝ එකම හැම වෙලේම වගේ මම කියන්න ගන්නේ පොත් දෙක කියවන්න. කරපු දේ ආයි කරන්න. කරපු දේ ආයි කරන්න. ඒක තමයි වෙන්න ඕනේ. කියන්නේ එකම දේ ආයි කරන්න. එතකොට ඕක මතක හිටිනවා නිකම්ම. අමතක වෙන වචනයක් තියෙනවා කියන්නේ. වචන පහක් තියෙනවා කියන්නේ. ඒක පුළුවන් තරම් කියවන්නකො. සතියක් යද්දී ඕක අනිවාර්යෙන් ඔලුවට යනවා නිකම්ම. ඔයාලට පොතෙන් පිට සමහරු අය අහනවා. හරිද? වීඩියෝ එක දික්කේ කරන්න දෙයක් නැහැ. සමහරු අය අහනවා පොතෙන් පිට මේ ආවහම කොහොමද මේ කරන්න කියලා. දැන් සමහර දෙයින් හිතන්නකෝ ලකුණු දැන් 100නේ දෙන්නේ. හරිද? පොතෙන් පිට ප්‍රශ්න දෙකක් ආවා. අවුලක් නැහැනේ. හරිද? 100ම ගන්න ඕන. හැබැයි පොතෙන් පිට ප්‍රශ්න දෙකක් ඇවිල්ලා. එක වචනයක් දන්නේ නැහැ. ඒක පොඩ්ඩක් දැනුම තියෙනවනේ වාට. එතකොට පාඩම් කරලානේ හොඳට. රැන්ඩම් හිතන්න පොඩ්ඩක්. හිතලා ගහන්න උත්තරේ. ඒ කියන්නේ අර මුළු මේ සම්පූර්ණ ඡේදෙමක් දීලා උත්තර හතරක් දීලා ඔක්කොම මේ පොතෙන් පිට දෙන්නේ නැහැ එහෙම. සමහර ඉතින් එක වචනයක් දෙකක් එහෙම මේ පිටින් එයි සමහර විට. එතකොට මේ බය වෙන්න එපා. එතකොට දැන් සමහරව අහනවා මුලින්ම පටන් ගන්න අය දෙන්නේ පොත් දෙක කරලත් නැහැ. පළවෙනි පාඩමක්වත් කරලා නැහැ සමහර හොඩිය. අය පොතෙන් පිට ආවම මේ කොහොමද කරන්නේ කියලා. ඉතින් ඊට පොතෙන් පිට පාඩම් කරන්න කලින් Tamanට දීලා තියෙන පොත් දෙක කරන්න. පොත් දෙකත් නෙමෙයි පළවෙනි පොත කරන්න. පොතෙන් පිට කරන්න කලින් Tamanට දීලා තියෙන පළවෙනි පොත කරන්න. පළවෙනි පොත කරලා පළවෙනි පොත හරියටම කරගෙන යන්න. කරලා දෙවෙනි පොත පටන් ගන්න. ඒ ටාගට් එක කරන්නකෝ. පළවෙනි පොත පළවෙනි ටාගට් එක, දෙවෙනි පොත දෙවෙනි ටාගට් එක. ඊට පස්සේ පොත් දෙක සම්පූර්ණම ඉවරයි. ඉවර කරලා ඒ ටාගට් එක ඉවරනට පස්සේ ඔයාට හිමීට පේපර් කරන්න පටන් ගන්න. ප්‍රශ්න 2000 තියෙනවා. පරණ ප්‍රශ්න 2000 තියෙනවා. කොරියාව භාෂාව අලුත් වෙලා නැහැනේ පොත අලුත් වුණාට. පරණ ප්‍රශ්න 2000 තියෙනවා. ඒ ප්‍රශ්න 2000 කරන්න. ඔය ප්‍රශ්න හොය කරන්න. ලොකු අමාරුයි හිතන ප්‍රශ්න කරන්න එපා මුලින් කොහොමද. මුලින්ම පොඩි ප්‍රශ්න ඔය ව්‍යාකරණයක් දාන්නේ කොහොමද? වචනයකට ව්‍යාකරණය හැදෙන්නේ කොහොමද? ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න 2000 පොතේ පොඩි රූප ප්‍රශ්න, රූප වලට කියන නම් ඒකේ ප්‍රශ්න 2000 හදලා තියෙනෙත් එකම එක විදිහට. පල්ලෙහාට යද්දි ඊළඟ මේ රූපේ තියෙන වචනේ අනිත් අර කලින් තිබ්බ වචන හතරෙන් එකක් අනිවාර්යෙන් තියෙනවා එතන. එතකොට ඔයා දෙතුන් පාරක් ඕක කරා කියන්නකො. ඔයාට නිකන් මේ වචන ටික මතක ඉන්න පාඩම් කරන්නේ නැතුව ගොඩක් දේවල් මටත් එහෙම මතක ඉන්න තියෙනවා. කියන අර රැන්ඩම් මේක පාඩම් කරන්න දෙයක් නැහැ. ඔටෝ මතක හිටිනවා. කරලා බලන්න හරියට අවංකව කරන්න. හරි තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් කියලා දෙන්න දන්න දෙයක් නා. ඉතින් හරියට පාඩම් කරන්න. ඒක තමයි කියන්න තියෙන්නේ. එහෙනම් අඤ්ඤෝ.